ලෝකයේ ලස්සන රටවල් ගැන කතා කරනකොට ඉතාලියට ලැබෙන්නේ විශේෂ ස්ථානයක්. පුරාණ රෝම අධිරාජ්‍යයේ ඉතිහාසයේ ලෝක ප්‍රසිද්ධ ගොඩනැගිලි, සුන්දර නගර, රසවත් ආහාර, සුපිරි මෝටර් රථ සහ ලෝකයේ ප්‍රසිද්ධම සංස්කෘතික ස්ථාන රැසක් මේ රටේ තියෙනවා. ඒත් අපි ඉතාලිය ගැන දන්නේ පීසා, පැස්ටා සහ කොලොසියම් ගැන විතරද? අද ඇමර්සින් ෆැක්ට් එකේ තුලින් අපි බලමු ඉතාලිය ගැන ඔබ බොහෝ විට නොදන්නා පුදුම කරුණු 10ක්. වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. මොකද අවසාන කරුණ ඔබව පුදුම කරවන්න පුළුවන්. අංක 1 කොලොසියම්. ඉතාලියේ රෝම නගරයට ගියොත් දැක ගන්න පුළුවන් ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ පුරාණ ගොඩනැගිලිවලින් එකක් තමයි කොලොසියම්. මේ ක්‍රිස්තු වර්ෂ 70වත් 80වත් අතර කාලයේදී ඉදි කරලා තියෙනවා. පුරාණ රෝමයේදී මේ විශාල ජනකායක් එකතු වෙලා විවිධ ක්‍රීඩා සහ සටන් නැරඹුවා. අදටත් කොලොසියම් එක රෝම අධිරාජ්‍යයේ බලය සහ ඉංජිනේරු හැකියාව පිළිබඳ අපූර්ව සාක්ෂියක්. වසර දහස් ගණනක් ගත වුණත් මේ දැවැන්ත ගොඩනැගිල්ල තවමත් ලෝකයේ ප්‍රසිද්ධම සංචාරක ස්ථාන අතර තිබෙනවා. අංක 2 වෙනිස්. ඉතාලියේ තවත් පුදුම නගරයක් තමයි වෙනීසිය. වෙනීසියේ සාමාන්‍ය නගරයක් වගේ මාර්ගවලට වඩා එළ මාර්ග සහ දූපත් රාශියක් මත ගොඩනැගිලා තිබෙනවා. මේ නිසා මෙහි ප්‍රසිද්ධම ප්‍රවාහන ක්‍රමයක් තමයි බෝට්ටු. විශේෂයෙන්ම ගොන්ඩෝලා කියන සාම්ප්‍රදායික බෝට්ටු වෙනිස් නගරේ සංකේතයක් බවට පත් වෙලා තිබෙනවා. නගරයේ පටු මාර්ග, පැරණි ගොඩනැගිලි සහ වතුර මත ගමන් කරන බෝට්ටු නිසා වෙනීසියේ ලෝකයේ වෙනත් නගරවලට වඩා සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීමක් ලබා දෙනවා. අංක 3 ටවර් ඔෆ් පීසා. ඇයි මේ කුළුණ එළවෙලා තියෙන්නේ? ඉතාලියේ තවත් ලෝක ප්‍රසිද්ධ ස්ථානයක් තමයි ටවර් ඔෆ් පීසා. මේ කුළුණ ඉදි කරන අතරතුරේදී ඒ එක පැත්තකට ඇලවෙන්න පටන්ගෙන තිබුණා. ඒකට ප්‍රධාන හේතුවක් වුණේ ගොඩනැගිල්ල යට තිබුණු මෘදු පසයි. කුළුණේ බරත් පසේ ස්වභාවයත් නිසා ඒ ට්‍රෙමෙන් ඇලවුණා. නමුත් පුදුමේ තමයි ශතවර්ෂ ගණනාවක් ගත වුණත් මේ කුළුණ තවමත් පවතින එක. අද ලෝකයේ වඩාත්ම හඳුනාගත හැකි ගොඩනැගිලි වලින් එකක්. අංක 4 වැටිකන් සිටි. වෙනම රටක් ඇතුලේ තියෙන තවත් රටක්. දැන් එන්නේ ඊටමත් පුදුම කරුණක්. රෝම නගරයේ ඇතුළෙම පිහිටා ඇති වැටිකන් සිටි ලෝකයේ කුඩාම ස්වාධීන රාජ්‍ය ලෙස සැලකෙනවා. ඒ ප්‍රමාණය ඉතා කුඩා වුණත් ලෝක ඉතිහාසය සහ ආගමික ඉතිහාසය තුළ ඒ විශාල වැදගත්කමක් තිබෙනවා. ඒ කියන්නේ ඉතාලියට ගිහින් රෝම නගරයේ ඉන්න අතරේ ඔබට තවත් වෙනම රටකටත් ගිහින් එන්න පුළුවන්. අංක 5 පීසා. ලෝකයේ පුරාම ජනප්‍රිය ඉතාලි ආහාරය. ඉතාලිය ගැන කතා කරද්දී පීසා අමතක කරන්න බෑ. අද ලෝකයේ රටවල් ගණනාවකම පීසා කන්න පුළුවන්. නමුත් පීසා සඳහා විශේෂයෙන්ම ප්‍රසිද්ධ ඉතාලි නගරයක් තමයි නෙපලිස්. සාම්ප්‍රදායික ඉතාලියන් පීසා සාමාන්‍යයෙන් සරල අමුද්‍රව්‍ය කිහිපයකින් හදනවා. තක්කාලි, චීස් සහ බැසිල් වැනි දේවල් භාවිතා කරන පීසා වර්ග ඉතාලි ආහාර සංස්කෘතියේ වැදගත් කොටසක්. ඉතාලියට යන සංචාරකයෙක්ට ඉතාලියන් පීසා එකක් රස බලන එක අමතක කරන්න අමාරුයි. ඔබ තවමත් මේ channel එක subscribe කරලා නැතිනම් like කරන්න, subscribe කරන්න, bell icon එක click කරගෙන යන්න. අංක 6 පැස්ටා. ඉතාලියේ තවත් ලෝක ප්‍රසිද්ධ ආහාරයක්. පීසා වගේම පැස්ටා කියන්නේ ඉතාලියේ සංස්කෘතික සමග තදින් බැඳුණු ආහාරයක්. ඉතාලියේ විවිධ ප්‍රදේශවල විවිධ පැස්ටා වර්ග සහ ඒවා සකස් කරන විවිධ ක්‍රම තිබෙනවා. ස්පැගේටි, ලසඤ්ඤා වගේ පැස්ටා වර්ග ලෝකේ පුරාම ජනප්‍රියයි. ඒ නිසා ඉතාලිය කියන්නේ ආහාර ලෝලින්ට විශේෂ රටක්. ඉතාලියේ ආහාර සංස්කෘතියේ විශේෂණය වන්නේ අමුද්‍රව්‍ය ගොඩක් එකතු කරන එකට වඩා හොඳ තත්ත්වයේ සරල අමුද්‍රව්‍ය රසය ඉස්මතු කිරීමක්. අංක 7 ෆෙරාරි. ඉතාලියේ සුපිරි මෝටර් රථ ලෝකේ. ඉතාලිය කියන්නේ ආහාරවලට විතරක් ප්‍රසිද්ධ රටක් නෙවෙයි. ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ ලක්සරි ස්පෝර්ට්ස් කාර් බ්‍රෑන්ඩ්ස් කීපයක් ඉතාලියේ බිහි වෙලා තිබෙනවා. ඒ අතරින් ෆෙරාරි කියන්නේ ලෝකයේ මෝටර් රථ ලෝලින් අතර ඉතාමත් ප්‍රසිද්ධ නමක්. ෆෙරාරි මෝටර් රථ ඔවුන්ගේ වේගයේ නිර්මාණය සහ රේසින් ස්ටෝරි එක නිසා ලෝකයේ පුරාම ජනප්‍රියයි. ලැම්බෝගිනි, ඇල්ෆා රෙමෝ වැනි තවත් ප්‍රසිද්ධ මෝටර් රථ සන්නාමයත් ඉතාලිය සමග සම්බන්ධයි. ඒ නිසා ඉතාලිය කියන්නේ කාර් ලවර්ස්ලටත් විශේෂ රටක්. අංක 8 ආර්ට්. ලෝක කලාව වෙනස් කළ යුගයක්. ඉතාලියේ ලෝක කලාව සහ විද්‍යාවට විශේෂ බලපෑමක් කරපු රටක්. විශේෂයෙන් යුරෝපීය කලාව, විද්‍යාව සහ සංස්කෘතික විශාල වෙනසක් ඇති කළ කාලයක්. ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ඇන්ජලෝ සහ ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් ඉතාලිය සමග සම්බන්ධයි. ලියනාඩෝ ඩා වින්චි විසින් නිර්මාණය කර මොනාලිසා ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සිතුවම් අතරින් එකක්. මයිකල් ඇන්ජලෝගේ නිර්මාණයට අදටත් ලෝකයේ මිලියන ගණන් මිනිසුන්ගේ අවධානය දිනා ගන්නවා.
අංක 9 ඉතාලියේ ස්වභාවික සුන්දරත්වය. ඉතාලිය කියන්නේ පුරාණ ගොඩනැගිලි සහ නගර විතරක් තියෙන රටක් නෙවෙයි. හිමින් වැසුණු කඳු, විශාල විල්, සුන්දර වෙරළ තීර සහ කොළ පැහැති ගම්මානත් ඉතාලියේ තිබෙනවා. උතුරු ඉතාලියේ ඇල්පස් කඳු පන්තිය දකින්න පුළුවන්. ඒ වගේම ලේක් කොමෝ වැනි සුන්දර විල් ප්‍රදේශ සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රියයි. වෙරළබඩ ප්‍රදේශයන් ලෝකයේ ලස්සනම අතරට ඇතුළත් වෙනවා. ඒ නිසා එකම රටකදී නගර කඳු විල් සහ මූදු වෙරළ වගේ විවිධ පරිසර අත්දැකීම් ලබා ගන්න පුළුවන්. අංක 10 ඉතාලියේ තියෙන රටවල් ගණනාවකටම සමාන ඉතිහාසයක්. අවසාන කරුණ තමයි විශේෂම එක. ඉතාලියේ තියෙන පුරාණ ඉතිහාසයේ කොච්චර විශාලද කියනවනම් රෝම අධිරාජ්‍යය ලෝක ඉතිහාසයේ විශාලතම සහ බලවත්ම අධිරාජ්‍යයෙන් එකක් බවට පත් වෙලා තිබුණා. අද ඉතාලියේ නගර ගණනාවකම අපිට ඒ පුරාණ ඉතිහාසයේ සලකුණු දැක ගන්න පුළුවන්. රෝමේ, පොම්පිලි, වෙනීසි වැනි ස්ථාන නිසා ඉතාලිය කියන්නේ ඉතිහාස කලාව ආහාර සහ සංචාරක අත්දැකීම් එකට එකතු රටක්. ඒකයි ඉතාලියේ ලෝකයේ වැඩිපුරම සංචාරකයන්ගේ අවධානය දිනා ගන්නා රටවල් අතර එකක් වෙලා තියෙන්නේ. මේ තමා ඉතාලිය ගැන ඔබ නොදන්න පුදුම කරුණු 10. පුරාණ ඉතිහාසයේ ඉඳලා වෙනීසි නගරයේ ඇලමාර්ග දක්වා පීසා සහ පැස්ටවල ඉඳලා ෆෙරාරි වගේ සුපිරි මෝටර් රථ දක්වා ඉතාලිය කියන්නේ එකම රටක් ඇතුලේ ඉතිහාසයේ කලාව, ආහාර, තාක්ෂණය සහ ස්වාභාවික සුන්දරත්වය එකට දැක ගන්න පුළුවන් අපූර්ව රටක්. මේ කරුණු 10න් ඔබට වැඩියෙන්ම පුදුම හිතෙන කුමන කරුණද? කමෙන්ට් එකකින් අපිට කියන්න. මේ වගේ ලෝකේ පුදුම තොරතුරු රාස් රටවල් ගැන තවත් වීඩියෝ බලන්න Amazing Fact LK සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් තවත් පුදුම තොරතුරක් එක්ක අපි හමු වෙමු. ස්තුතියි.